ඈතම ඈත රටක හරිම ධනවත් වෙලෙන්දෙක් හිටියා. එයාට සල්ලි ඕන තරම් තිබුණා. එයාගේ එකම පුතාගේ නම තමයි කසුන්. එයා හරිම කම්මැලි. එයාට ඉගෙන ගන්නත් බෑ. වැඩක් පලක් කරන්නත් කැමති නෑ. කසුන්ගේ තාත්තත් කසුන් ගැන හරිම කනගාටුවෙන් තමයි පසු වුණේ. අනේ මෙහෙමත් ළමෙක් ගෙදෙට්ට වෙලා හැමදාම කකා බිබී නිකමෙක් වගේ ඉන්නවා. ඇත්තටම වැඩක් පළක්වත් ඉගෙන ගන්න මේ ළමයට ගානක්වත් නැති හැටි. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්නවත් බැරි වුණා නම් වැඩක් පොලක්වත් ඉගෙන ගන්න එපාය. ඔය මැදයි මහත්තයෝ ඔය ළමයාට කෑ ගැහුවා. දැන් උදේ ඉඳන් කෑ ගහනවා. කෑ ගහන්න නැතුව පුළුවන් ද හාමිනේ මේවට? මහලොකුවට ඔයාමනේ කියන්නේ. කොළුවට කසාදයක් එහෙම හොයලා දෙන්න කියලා. කසාදයකට කැමති වේද හරියට රස්සාවක් කරගන්න බැරි එකෙට? මං ඉතින් හම්බ කරලා දෙනකම්ම හොඳා. පුතාගේ කසාදය ගැන හීන දැක්ක මේ අම්මට ගොඩාක් දුක හිතුණා. කසුන්ගේ තාත්තා කසුන්ට නිතරම බනින නිසා අම්මා නිතරම කසුන්ගේ හොඳම කිව්වා. අනේ ඔහෙගේ පුතාගේ ওই බොරු කතා ගැන ආයිත් නම් මට කියාගෙන එන්න එපා. ඕන්නම් කියන්න එයාට මගේ මේ වෙළඳාම් වලට හරි උදව් වෙන්න කියලා. අනේ ඉතින් මේ විදිහට කියනකොට මේ අම්මට කට පියාගෙන ඉන්න සිද්ධ වුණා. ඔන්න ඉතින් තවත් දවසක් උදා වුණා. මේ දවසෙත් අම්මා පුතාගේ හොඳ කියන්න පටන් ගන්නකොට තාත්තා මෙහෙම කිව්වා. මේ අහන්න. අපේ පුතාගේ ඔයා කියන නුවණක්කාරකම් දක්ෂකම් ගැන මට අහලා එපා වෙලා. ඔයා මට එයා කොච්චර දක්ෂයි කිව්වත් මට එක දවසක්වත් ඔප්පු වෙලා නෑනේ. ඔව් ඉතින් ඔප්පු වෙන්න ඔයා අපේ ළමයා ගැන හරියට හොයලා බලනවද? ඔයා ඉතින් උදේ වැඩට ගියාම එන්නේ හවසනේ. මගේ කොල්ලට පොතේ පතේ අකුරු බැරි වුණාට ඌ හරි දක්ෂයා. ඔයා එහෙම කියනවා නම් මං එයාට එක අවස්ථාවක් දෙන්නම්කෝ. එයා එයාගේ හැකියාව ඔප්පු කරොත් මම එයාට ගැලපෙන මනාලියක් හොයලා දෙනවා. අගෙයි. ඔව් මගේ පුතාට කරන්න බැරි දෙයක් නෑ. එයා ඕන දෙයක් කරයි. මට පුළුවන්. එයා දක්ෂයි කියලා ඔප්පු කරන්න. හොඳයි එහෙනම්. එහෙනම් මේ රුපියල් 100 එයා අතට දීලා කියන්න පොලට ගිහිල්ලා මොනවා හරි එක දෙයක් අරන් එන්න කියලා. හැබැයි ඒ ගේන දෙය කන්න පුළුවන් වෙන්නත් ඕන, බොන්න පුළුවන් වෙන්නත් ඕන, හපන්න පුළුවන් වෙන්නත් ඕන, වත්තේ හිටවන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි. ගෙදර එළදෙනට කෑමට ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට රුපියල් 100 දෙන ගම තාත්තා මෙහෙම කිව්වා. අම්මා පුතාට රුපියල් 100 දීලා තාත්තා කියපු දේ ඒ විදිහටම කිව්වා. කම්මැලි කසුන් එයාට කරන්න තියෙන වැඩේ ගැන අහලා ඔළුව කසන්න පටන් ගත්තා. මේ තරම් කරන්න පුළුවන් දෙයක් කොහොමද මේ රුපියල් 100කින් කරගන්නේ? මගේ පුතාට ඕක කරගන්න පුළුවන්. දැන් පොලට ගිහින් තාත්තා කියපු විදිහට කරන්නකෝ. ඉතින් කසුන් රුපියල් 100ක් අරගෙන පොලට යන්න පිටත් වුණා. වැඩි දුරක් ඇවිදගෙන යන්න සිද්ධ වුණේ නෑ. කසුන්ට හොඳටම මහන්සි දැනුණා. ගහක් මුල ඉඳගෙන මහන්සිය නිවා ගත්තොත් හොඳයි කියලා කසුන්ට හිතුණා. ගහ මුල ඉඳගෙන ඉන්නකොට කසුන් මෙන්න මෙහෙම හඬ නගා කිව්වා. කන්න බොන්න තාත්තා කියපු අනික් හැමදේම කරගන්න මේ රුපියල් 100කට පුළුවන් ද දෙයියනේ? මේක නම් කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිලු අද ගෙදර ඉන්නවද දන්නේ? ඔය හරි ගිහින්ද දන්නේ? අර ගහමුල ඉඳගෙන ඉන්න කසුන් නේද? එයා මොකද මෙතන කරන්නේ? ගිහින් බලන්න ඕනේ. කසුන් ඔයා මොකද මෙතන කරන්නේ? මොකද මේ දුකෙන් වගේ මූණත් ඇඹුල් කරගෙන? ඔව්වනේ මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ නෙළුම්. කසුන් එයාගේ කතාව නෙළුන්ට කිව්වා. ඔයාට මොකද්ද කරන්න ඕනේ කියලා මම දන්නවා. අනේ එහෙනම් කියන්නකෝ මම මොකද්ද ඉතින් කරන්න ඕනේ කියලා. ඔයා පොලට ගිහිල්ලා කොමුඩු ගෙඩියක් ගන්න. ඒක කන්න පුළුවන්, බොන්නත් පුළුවන්, හපන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි වත්තේ හිටවන්නත් පුළුවන්. ලෙලි ටික අරගෙන එළදෙනට කන්න දෙන්නත් පුළුවන්නේ. ඔයාගේ තාත්තා ඒ ගැන හුඟක් සතුටු වෙයි. ඔන්න ඉතින් මේ විදිහට කසුන් පොලට ගිහින් කොමුඩු ගෙඩියක් අරගෙන සතුටින් ගෙදර ගියා. කසුන්ගේ නුවණක්කාරකම ගැන අම්මා හුඟක් සතුටු වුණා. ඔන්න බලන්න මම කිව්වේ
අපේ පුතා නුවණක්කාරයි කියලා. ඔයා තාමත් හිතන්නේ අපේ පුතා මෝඩයි කියලාද? ඔන්න ඒ වෙලාවේ තාත්තා මොකුත්ම නොකිය පුතා දිහා විශ්වාසෙන් බැලුවා. මගේ පුතා ඇත්ත කියන්නකෝ. කොමුඩු ගෙඩියක් ගන්න කියලා ඔයාට කොහොමද හිතුනේ? ඔයාටම එහෙම හිතුණද නැත්තම් කවුරු හරි ඔයාට එහෙම ගන්න කියලා කිව්වද? කසුන් කම්මැලි වුණත් කවදාවත් බොරු නම් කියන්නේ නෑ. තාත්තේ කම්මල්කාරයාගේ දුව නෙළුම් එයා තමයි මට මෙහෙම කරන්න කිව්වේ. මොනවා? අපේ අර කම්මලේ ජයසිරිගේ දුව? ඒ තරම් නුවණක් තියෙන තරුණිය ගැන තාත්තට ලොකු පැහැදීමක් ඇති වුණා. පුතා බොරු නොකියන එක ගැන තාත්තට හරිම සතුටුයි. තාත්තා කම්මල්කාරයාගේ පවුලේ අයට ගෙදරට එන්න කියලා ආරාධනා කළා. කම්මල්කරුගේ දුව නුවණක්කාරයි වගේම හුඟක් ලස්සනයි. අද නම් මට හරිම සතුටු දවසක් ජයසිරි. ඔබේ දුව තමයි මගේ පුතාට ගැලපෙනම මනාලිය. මට ඉන්නෙත් එක පුතායිනේ. මගෙන් පස්සේ මේ හැමදේම මගේ පුතාට තමයි. කම්මල්කරුත් මේ කතාව අහලා ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ කසුනුයි කම්මල්කරුගේ දුවයි විවාහ වුණා. බිරිඳගේ නුවණක්කාර වැඩ කටයුතු වලින් කසුන් පාඩම් ඉගෙන ගත්තා. එයා තවත් නම් කම්මැලියෙක් විදිහට ඉන්න කැමති වුණේ නෑ. එයා මහන්සියෙන් වැඩ කළා. තාත්තගේ වෙළඳ වැඩවලට උදව් වුණා. පවුලේ වෙළඳාම් තවත් දියුණු වෙලා හැමදෙනාම සතුටින් ජීවත් වුණා. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.